රත්තන යාළුවනේ. Hi guys, welcome back to my YouTube channel. අපි යන් අද හත්ත ඩෑමක බලන්න. මුලින්ම ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. and මගේ YouTube channel එක subscribe කරන, like කරන, comment කරන, share කරන හැමෝටම ගොඩාක් ආදරෙයි. හත්ත ඩෑමකට යන්න තියෙන පාර හරිම ලස්සනයි. ඔයාලට පේනවනේ මේ sunset එකේ ලස්සන කොහොමද කියලා. මට හිතාගන්න බැරි එක දෙයක් තියෙනවා. අහස එක එක වෙලාවට එක එක පාටයි. මන් දන්නේ නැහැ ඒක කොහොමද වෙන්නේ කියලා. මේ වීඩියෝස් වල බලන්න මම මේවා මොකුත් කලර්ස් දාලා එඩිට් කරලා නැහැ. ඒත් එක එක දැන් එක එක පාටයි. හරිම ලස්සන අහසක් තමයි තියෙන්නේ පැත්තේ. අපි දැන් හත්ත ඩෑම් එක ළඟට ආවිල්ලා තියෙන්නේ. මෙතන පාක් එකක් වගේ තියෙනවා. මෙතන මුකුත් කැෆේස් වගේ හදලා තිබ්බට එහෙම මුකුත් තිබ්බේ නැහැ තාම. ඔය පාරේ ටිකක් ඉස්සරහට යද්දී එතන ෂටල්ස් වගේක් තියෙනවා අපිට උඩට යන්න. ඒ කියන්නේ පයින් ඇවිල්ලා යන්න බැරි අයට එතන ෂටල් බස් වගේක් දාලා තියෙනවා උඩට යන්න. ඊට අමතරව RTA බස් එකක් තියෙනවා ඩුබායි ඉඳන් හත්ත යන. එතන ඉඳලත් හත්ත ඩෑම් එක ළඟට තව ෂටල් එකක් තියෙනවා. ඒ කියන්නේ බස් එක යන්න බලන් ඉන්න අයට එහෙම යන්නත් පුළුවන්. බලන්නක ඉතින් මෙතන කොච්චර ලස්සනයිද කියලා. ඔය පේන ඒරියා එකේ අපි කෑකින් කරන්න තමයි ගියේ. මං ජීවිතේ කවදාවත් කෑකින් කරලා නැහැ. කෑකින් කරන ඒවා දැකලා තියෙනවා. ඒත් මං ජීවිතේ කවදාවත් ඒක කරලා නැහැ. අපි දැන් ටිකට් අරගෙන යමු පහලට. කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා බලන්න. ළමයි ජීවිතේ එකපාරක් හරි මේ වගේ දෙයක් කරලා බලන්න. යද්දි නිකන් බයක් වගේකුත් තිබ්බා. මොකද කවදාවත් කෑකින් කරලා තිබ්බේ නැති නිසා. ඒ වුණාට it's really fun. කොහොමද රත්තන යාළුවනේ. අනිත් එක අපි ගත්ත පැකේජ් එක අපිට අන්ලිමිටඩ්. අපිට මෙතන ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. කළුවර වැටෙනකම් උනත් ඉන්න පුළුවන්. එතන ලයිෆ් ගාඩ්ලා ඉන්නවා. යාලා හැම වෙලේම හිට මෙහෙට යනවා නිතරම. කිසිම රිස්ක් එකක් නැහැ. මෙතන කෑකින් කරන එක හරිම සේෆ්. කළුවර වැටිගෙන ඉද්දි තමයි මෙතන ගොඩාක් ලස්සන මේ කඳු මැද්දෙන් මේ වතුර පාර දිගේ යනකොට ඒක අමුතුම ෆීලිං එකක්. අනිවාර්යෙන් මේක ඔයාලා එකපාරක් හරි try කරලා බලන්න. ඩුබායි ඉන්නවා නම් අනිවාර්යෙන් යන්න. මොකද හත්ත ඩුබායි වලටම තමයි අයිති වෙන්නේ. ගොඩාක් එහෙම ටික දුරක් තියෙනවා. ඒ තරමේ යන්න අමාරු දුරක් නෙමෙයි. ඒ නිසා අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි එහෙනම් ආයිත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching. Bye bye. Don't forget to subscribe.